ප්‍රශ්නය අපිට පැහැදිලි. ප්‍රශ්නේ තමයි වර්තමානයේ ගොඩාක් අයිට තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ සමහරලාට එහෙම වෙන්නේ ඇයි කියලාවත් අපි දන්නේ නැහැ. ප්‍රශ්නේ තමයි දැන් මේ සතුටින් ඉන්නවා මේ දුකින් ඉන්නවා නේ. හරිද? මේ දුකින් ඉන්නවා මේ සතුටින් ඉන්නවා. මේ හැමදේම පටන් අරගෙන ජීවිතේ සාර්ථක කරගන්න හිතනවා. තව මොහොතක් ගියපු ගමන් සේරම ටික දමල ගහලා යන්න හිතනවා නේ. ඒක අපේ ස්වභාවය. ඕකටත් මම එක කතාවක් කියන්නම්. මම හිතනවා ඒ කතාවෙන් තියෙන අපිට කාලයක් සීමිත කාලයක්. ඒ නිසා කතාවක් කියන්නම් මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. එක රජ කෙනෙක් හිටියා. හරිද? මේ රජතුමාට ඕනේ වුණා මොන ප්‍රශ්නය ආවත් චිත්‍රය වගේම තමයි. හරිද? මොන ප්‍රශ්නය ආවත් එතෙන්දි වැටෙන්නේ නැතුව ඉන්න ශක්තිමත් ප්‍රඥාවන්ත වචන කිහිපයක්. කියලා දැන් ඔන්න රජ මේ මාලිගාවේ හිටපු පිරිසට දැනුවත් කරා මට ඕනේ මොන ප්‍රශ්නේ ආවත් වැටෙන්නේ නැතුව ශක්තිමත්ව ඉන්න ප්‍රඥාවන්ත වචන කිහිපයක්. හොයලා ගෙනත් දෙන කෙනාට වටිනා ත්‍යාගයක් දෙනවා. දැන් ඔන්න මේ පිරිස රජ මාලිගාවේ හිටපු පිරිස හැමතැනම හෙව්වා එහෙම උපදේශක් ගන්න කෙනෙක්. හොයලා එක පඬිවරයෙක් හම්බුණා. ඒ පඬිවරයට කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපේ රජතුමාට තිබ්බ ප්‍රශ්නයක් මොන ප්‍රශ්නයාවත් ඒ ප්‍රශ්නේ වෙලාවට ඒක අල්ලගෙන ඉන්න පුළුවන් විදිහේ වචන කිහිපයක් ඕන. මේ පඬිවරයා කරපු එක තමයි මුද්දක් දුන්නා. ඔය මුද්ද ඇතුලේ වචන කිහිපයක් ලිව්වා. ලියලා ඉවර වෙලා මුද්ද දීලා කිව්වා මේ මුද්ද ගිහිල්ලා රජතුමාට දෙන්න. රජතුමාට කියන්න මේ මුද්ද අතට දාගන්න. හැබැයි කිසිම ප්‍රශ්නයක් එනකන් ජීවිතේ අමාරුම ප්‍රශ්නේ ආපු වෙලාවට හරිද ඒ වෙලාවට මුද්ද ගලවලා අරගෙන මුද්ද ඇතුලේ තියෙන වචන ටික කියවන්න. දැන් ඔන්න රජතුමා රාජ්‍ය කරගෙන යනකොට රාජ්‍ය ආක්‍රමණයක් ඇති වුණා. ඒ රාජ්‍යයට ආක්‍රමණයක් ඇති වුණා. ඒ ආක්‍රමණයත් එක්ක රජතුමා ගොඩාක් කඩාගෙන වැටුණා. ගොඩාක් හානි රාජ්‍යයට වුණා. යුද්ධය පරාජය වෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ රජතුමාට මතක් වුණා දැන් තමයි මම මේ මුද්ද බලන්න ඕනේ වෙලාව. මුද්ද ගැලෙව්වා. මුද්ද ගලවලා ඉවරලා බලනකොට මොකක්ද දන්නවද තිබිච්ච වචන ටික? මෙයත් වෙනස් වනු ඇත. රජතුමා කියෙව්වා. කියවන් පස්සේ රජතුමාට හිතුණා අද කොච්චර වැටුණත් මොකද්ද වෙන්නේ? මෙයත් වෙනස් වෙනු ඇත. වචන ටික හිතට හරි ශක්තිමත්ව අරගත්තා. කොහොම හරි මේක වෙනස් කරනවා. යුද්ධේ කොහොම හරි දිනන්න ඕන. කොහොම හරි ජයග්‍රහණය ලබන්න ඕන. කටයුතු කරා. අවසානයේදී ජයග්‍රහණය ලැබුවා. දැන් රජතුමාට මාර සතුටුයි. රජතුමා සතුටින් එහෙට මෙහෙට කෑ ගහනවානේ. කට්ටියට කතා කරනවා. මෙන්න මේ වචන ටික නිසා තමයි මට මේක ලැබුණේ. අපි දින්න යුද්ධේ පරදින්න ගියපු යුද්ධයක් දින්නා කියලා හිතන වෙලාවේ ආයි මුද්ද පොඩ්ඩක් ගැලෙව්වා. මොකද තිබ්බේ මුද්දේ? මෙයත් වෙනස් වනු ඇත. ඒ කියන්නේ ඒ සතුටින් ඉන්න මොහොතත් වෙනස් වනු ඇත. රජතුමා නිමුණා. පැහැදිලි නේ? එතකොට මතක තියාගන්න අපි හැම වෙලාවෙම අවබෝධයෙන් ඉන්න ඕනේ දෙයක් තමයි මෙයත් වෙනස් වෙනු ඇත. සතුටත් එක්ක කාලය ගත කරන්න. සතුටින් ඉන්න හැබැයි බැඳෙන්න එපා. දුක විඳින්න හැබැයි ගිලෙන්න එපා නේ. හරිද? සතුටින් ඉන්න ඒ සතුටේ බැඳෙන්න එපා. දුක විඳින්න ඒ දුකේ ගිලෙන්න එපා. කවදාවත් හිතන්න එපා මේ ප්‍රශ්න සදාකාලිකයි කියන එක. තරුණයන්ට සහ සමාජයේ බහුතරයක් දෙනාට අපි ප්‍රශ්නත් එක්ක හිතින් විඳවන්නේ ප්‍රධානම හේතුව තමයි අපි හිතනවා මේ ප්‍රශ්න අද හෙට නම් ඉවර වෙන එකක් නෑ. අපි හිතනවා මේ ප්‍රශ්න ඉවර වෙන එකක් නෑ. මතක තියාගන්න ප්‍රශ්න කියන්නේ හැමදාම තියෙන ඒවා නෙවෙයි. අපි අවබෝධයෙන් ඉන්න ඕනේ අද තියෙන ප්‍රශ්නේ හෙට වෙනකොට මං කියන්නේ එකම ප්‍රශ්නයක් නිසා අද තරම් ඇත්තටම ඔබ හිතන්න අපිට අද තියෙන ප්‍රශ්නේ ගැන අද වගේම හෙට අඬන්න පුළුවන්ද? හෙට බෑනේ. හෙට තරම් අනිද්දා අඬන්න පුළුවන්ද? බෑ. මොනම ප්‍රශ්නේ ජීවිතේට ආවත් හොඳම උත්තර හොයන්න බැරි හැම ප්‍රශ්නයකටම හොඳම උත්තරේ තියනවා කොහෙද? කාලයේ උත්තර තියනවා. ඒතකොට කාලය උත්තර දෙනවානේ. කවදා හරි දවස මොනම ප්‍රශ්න ආවත් ඔය ප්‍රශ්න හැමදාම තියෙන්නේ අල්ලගෙන ඉන්න අමාරුම තැන් එනවා. අතාරින්න හිතන තැන් එනවා. දාලා යන්න හිතන තැන් එනවා. දමල ගහන්න හිතන තැන් එනවා. ඒ හැම තැනක්ම අල්ලගෙන ඉන්න ශක්තිමත් වෙන්න තේරුම් ගන්න. අද මොන ප්‍රශ්නේ තිබ්බත් අද තියෙන ප්‍රශ්නේ අද වගේ හෙට තියෙන්නේ නැහැ. හෙට දවස සමහර විට මේක මීට වඩා විසඳෙන්න පුළුවන්. අද සතුටින් ඉන්න. සතුටින් කාලය ගත කරන්න. දැන් hina වෙලා හොඳට ඉන්න. හැබැයි මෙයත් වෙනස් වනු ඇත නේ. කොච්චර සතුටින් හිටියත් ඔය සතුට සම්පූර්ණ නැති වෙලා අපි දුකටපත් වෙන්න එක මොහොතක් ඇතිද නැද්ද? එක මොහොතක් ඇති.